ඔන්න යාළුවනේ අද මම ඔයාලව අරන් යන්නේ අරුම පුදුම දේවල් සිද්ධ වෙන ලස්සන කැලෑවකට. ඒ කැලෑවේ හිටියා හරීම දඟකාර වඳුරු පැටියෙක්. එයාගේ නම තමයි චූටි. චූටි හරීම දඟයි. හැබැයි එයාට තිබුණේ හැමෝම රවට්ටන නරක පුරුද්දක්. දවසක් අපේ චූටි දැක්කා අලියාළුවා ඈතින් එනවා. අලියාලු අර පඳුරස්ස බලන්නකෝ රසම රස මීවදයක් තියෙනවා. අනේ ඉතින් අපේ අලියාලු හරීම සතුටින් පඳුරස්සට හොඬවැල දාලා හැරුවා. හැබැයි යාළුවනේ එතන තිබුණේ මීවැදයක් නන් නෙමෙයි. රතු කූඹි ගොඩක්. කූඹි හපද්දි අලියාළුවා වේදනාවෙන් කෑ ගැහුවා. ඒත් අපේ චූටි ගහක් උඩ ඉඳන් හොඳටම hina වුණා. ටික වෙලාවකින් චූටි මුළු කැලේට වැහෙන්න කෑ ගැහුවා. යාළුවනේ ඉක්මනට දුවගෙන එන්න. අර ලොකු ගහයට හරීම ලස්සන පාට සෙල්ලම් ගෙදරක් තියෙනවා. ඉතින් ඒක අහපෝ මුව පැටව් ලේන්නු පුංචි කුරුල්ලෝ ඔක්කොම යාළුවෝ එතනට ආවා. හැබැයි යාළුවනේ එතන සෙල්ලම් ගෙදරක් නම් තිබුණේ නැහැ. අහිංසක යාළුවෝ ටික වටපිට බැලුවේ හරීම පුදුමෙන්. ඒ වෙලේ අපේ චූටි මං ඔයාලව රැවට්ටුවා එහෙම කියලා හයියෙන් hina වුණා. අනේ ඉතින් රැවටුණු සත්තු ටික හරීම දුකෙන් ආපහු හැරිලා ගියා. චූටි එතනින් නැවතුනේ නැහැ. එයා කහකිරිල්ලට කිව්වා අර ඈත කන්ද උඩ රත්තරන් පාට පළතුරු හැදිලා කියලා. කිරිල්ලිත් ඒක ඇත්ත කියලා හිතලා ගොඩාක් ඈත පියාඹගෙන ගියා. හැබැයි යාළුවනේ එතන තිබුණෙත් නිකන් ගල් ගොඩක් විතරයි. දැන් නම් කැලේ හැමෝටම චූටි වෙපා වුණා. චූටි හැමදාම කරන්නේ බොරු කියලා රවට්ටන එකනේ. ආයෙත් චූටි කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ කියලා හැමෝම තීරණය කළා. ඔන්න එක දවසක් චූටි ගහකින් පනිද්දි එකපාරටම කකුල ලිස්සලා ලොකු ගඟකට වැටුණා. අනේ මාව බේරගන්න මම ඇත්තටම වතුරේ ගිලනවා කියලා චූටි බයෙන් කෑ ගැහුවා. හැබැයි කවුරුත් ආවේ නැහැ. හැමෝම හිතුවේ මේකත් චූටිගේ තවත් එක බොරුවක් කියලා. ඒත් චූටි ඇත්තටම වතුරේ ගිලනවා අපේ පුංචි ලේන් යාළුවා දැක්කා. ලේන් යාළුවා ඉක්මනින් දුවලා ගිහින් අලියාළුට ඒ ගැන කිව්වා. අලියාළු ඇවිත් දිග හොඬ වැලෙන් චූටිව අල්ලගෙන ගඟෙන් බේරගත්තා. එදා අපේ චූටි හොඳටම ඇඬුවා. මට සමා වෙන්න යාළුවනේ. මම ආයේ කවදාවත් බොරු කියන්නේ නැහැ. එහෙම කියලා අපේ චූටි අනිත් යාළුවන්ට පොරොන්දු වුණා. ඉතින් යාළුවනේ ඔයාලත් හැමදාම ඇත්ත කතා කරන හොඳ ළමයි වෙන්න. එහෙනම් අපි තවත් ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු.